අපේ උන්ට ඉදන්න තියෙන විරාජ්‍යයට පුළුවන් නම් ඇයි යකෝ අපිට බැරි. අපි වගේ ව්‍යාපාරිකයෙක් මේ විදිහට වැටිලා ඔන්න ඉතින් අපි වෙනකොට ඉන්නේ මාළඹේ මිස්ටර් අවුට්ලට් එකේ. මේ යවට සම්පූර්ණ දේවල් වතුරෙන් යට වෙලා සම්පූර්ණ විනාශ වෙලා තියෙනකොට ඉතා කෙටි කාලයකින් මේක ඒ කියන්නේ ඒක ලොකු ගැම්මක් තමයි. ඒක නිසාම තමයි ආවේ. සම්පූර්ණ අඩි 4ක් 5ක් වතුරෙන් යට වෙලා තියෙනකොට මේ සියලුම දේවල් මේ ස්ටාෆ් එක සම්පූර්ණ පිරිසිදු කරලා පැය ගාණක් ඇතුළත සම්පූර්ණම ස්වාදයක් 100,000 ක්ලීන් කරලා මේ කොල්ලෝ මම එනකොට මේයි තව කී දෙනෙක් වැස්සට වැඩිද? තුන් දෙනා. ඊට පස්සේ මම ඇවිල්ලා ටිකක් ඇදලා දීලා ගියා. ඊට පස්සේ සමිත ගිහලා ඉන්නවා අපේ ඉතින් මං වගේම හැමදේටම බයින මිනිස්සේ. ඒ කට්ටියගේ උත්සාහය කැපවීම උනන්දුව තමයි ගොඩාක් මැෂින්ස් එකම අපිට මාරු කරන්න සිද්ධ වුණා. සියලුම දේවල් අලුතෙන් කොට බෞද්ධයක් ඔය පෙප්සි කම්පැනි එකත් අපිට ඉතින් ලක්ෂ 50 60ක පාඩුවක් තියාගෙන තව මිනිසුන්ට උදව් කරලා පට්ට ගේම මේ වෙලාවේ ගහලා තියෙන ඉතින් අර ඒ ගැම්මකට තමයි දකුණේ ඒක තමයි අපි පෙන්නන්න ඕනේ. දැන් අපි වගේ ව්‍යාපාරිකයෙක් මේ විදිහට වැටිලා නැගිටින්න බෑ කියලා අත්දැරුවොත් ලංකාවේ ඉන්න පුංචි කඩකාරයන්ට මොකද වෙන්නේ? චෝඩි හෝටල් කාරයෝ මොකද මේ මිනිස්සුත් වැටෙනවා. දැන් මේක මේ මාව දැක්කම දැන් ඊයේ මේ කඩේ තිබ්බ විදිය වගේ මූණ මේ මිනිස්සු දැක්කා. අද මට මෙච්චර කරන්න පුළුවන් නම් අපේ උන්ට ඉදන්න තියෙන විරාජ්‍යයට පුළුවන් නම් ඇයි යකෝ අපිට බැරි. ඔච්චරයි. ඒක සාමාන්‍ය පොඩි පාඩුවක්. මේකයි නෙවෙයි ලොකු පාඩුවක් වෙන. මොන දේ වුණත් අපිට නැගිටින්න පුළුවන් නම් ඔයාලට තියෙන වාගේ ලිප සුද්ධ කරගෙන අරින්න ඔයා එක දවසක්වත් නිකන් ඉන්න එපා මේකෙන් පස්සේ. එක දවසක් නිකන් හිටියොත් මට මේක නෙවෙයි ඔබටම තමයි. සාමාන්‍ය මේ ඔලුවස්ස ගන්න පුළුවන්ම ක්‍රමයක් තමයි කරන ඕනම බිස්නස් එකක් සෝෂල් මීඩියා. දැන් සෝෂල් මීඩියා කියන ප්ලැට්ෆෝම් එක යූස් කරන්න ඕනේ. අද මේක වැහුවා කියලා මිනිස්සු දැනගත්තේ සෝෂල් මීඩියා එකේ. මේක ඇරියා කියලා දැනගන්නේ සෝෂල් මීඩියා. ඔයයි මායි අඳුරගන්නේ කොහොමද? ඔයත් නැත්තම් ගමේ හිටිය නිකම් පොටි වාස් කෙනෙක් එනවා. මම පාරක් හයින කොත්තු වාස් කෙනෙක් එනවා. අපි දෙන්නට අද මිනිස්සු ගොඩක් රීච් එකක් තියෙනවා. මිනිස්සුගේ ආදරයක් තියෙනවා. ඒ ඇවිල්ලා අපි මේක හරි විදියට පාවිච්චි කරා. තුවල්ලා බ්‍රෑන්ඩ් එකක් දුන්නා වගේ දැන් මම පොටි බ්‍රෑන්ඩ් එකක් දීලා තියෙනවා. ඒක තමයි වෙන්න ඕනේ. ඉතින් මේක සෝෂල් මීඩියා කියන එක හරියට පාවිච්චි කරොත් ඒ කියන්නේ සෝෂල් මීඩියා එකේ මිලියනර්ස් කෙනෙක් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය මිනිහෙක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් නැත්තම නැතිලා යන්නත් පුළුවන්. ඒක අර අවංකව සතුටින් සියලුම දේවල් කරන්න ඕනේ. නෑ ඒක මල්ලි ජීන්ස් වලින් කියන්නේ. හැමෝටම අපි කිව්වට කරන්න බෑ. තමන්ගේ බෝඩේ හිනාව ලස්සන එන්නේ පාට කළු හින්දවත් වෙන දෙයක් හින්දවත් නෙමෙයි මිනිස්සු කැත වෙන්නේ. පපුව හොද නැති වුණොත් තමයි මිනිස්සු කැත වෙන්නේ. අවංක නැති වුණොත් නැත්තම් මේ ලෝකේ කැත මිනිස්සු කියලා දෙයක් ලෝකේ කොයිවත් නැහැ. පපුව කැත වුණොත් කැතයි. පපුව පිරිසිදුව තියාගන්න. කොයිලාවෙත් ඒක තමයි තියෙන්නේ අපි. ඇත්තටම මේ මාර සතුටේ අර එනකොට ඒ විනියක දැක්ක පාර මං යන්න ගියපු ගමන් නවත්තලා මේ වැදලා යනවා. සතුටුයි ස්තුතියි ගාල්ලි ඉඳන් ඇවිල්ලා අපිව බැලුවාට මේ වැඩ ටික කරයි යනවාට කොත්තුවක් කාලා බෑ. කනවා අනේ. හරි. හොඩෝ. හයි. හලෝ. හයි. හරි. ෆස්ට් ටයිම් නේ මාළඹේ ආවේ. මාළඹේ නේ මිස්ටර් කොත්තුවකට ආවේ. ෆස්ට් ටයිම්. දැන් මේනද අපි කොත්තු විකුණන ස්ටයිල් එක නෑ. ඔයගොල්ලන්ගේ ගෙවල් වල තියෙන ගමේ තියෙන කොත්තු වගේ මේ අයියත් එක තමයි ආවේ වාහනේ. ඉතින් පාට සතුටුයි අද. වටිනාකමක් දීලා තියෙනවා කියලා ඒක ආවට. මේ මාළඹේ. නියමයි thank you ජා උඩ මේ හරියටම දෙවනේ. ඔව් මේ හරියට මේක බිරුණා සම්පූර්ණ. ආයි ටේබල් එක ඔක්කොම ටික ඉවරයි ආයේ. ඔව්. සෙකන්ඩ් ෆ්ලෝර් එක කොත්තු වගේ. මෙන්න මේ විදිය තමයි කොත්තු බ්‍රෑන්ඩ් එකක් ගන්නලා තියෙනවා. ඒකම ඒ වගේ පිළිවෙල ක්වොලිටි එක තමයි සම්පූර්ණ දේවල් වල වැදගත්කම. කොත්තු වලින් කොහොමද දානෝ දිනන්නේ නේ? කොත්තු වලින් දිනමු යටි නෑ මිනිස්සු අපෙන් කොත්තුෙන් කොහොමද මෙච්චර පොරක් වෙන්න ආන්න ඕනේ? එහෙනම් ආන්න ඕනේ බුදුහාමුදුරන්ගේ කාලේ කියලා තියෙනවා මලකුණ් මේ මීකුණෙන් දියුණු වෙච්ච සිටුවරු හිටියා. කොත්තුවක් නෙමෙයි හාල් වික්කත් කමන්නේ පොල් වික්කත් කමන්නේ මුලත් දෙද වික්කත් කමන්නේ ගොඩ යන්න පුළුවන්. මම බලන්න මේ කිචන් එක ගත්තා ආයි පෙන්නන්න පුළුවන් ලෙවල් එකට මේ කියන්නේ මිනිස්සුන්ට කෑම එකක් හදන්න පුළුවන් ප්‍රමිතියටම දෙන්න පුළුවන් ලෙවල් එකකට තමයි මේක මේ උත්තර කරලා තියෙන්නේ.
මේ ස්ටොක් රූම් එකේ ඉඳලා මේ ඔක්කොම සම්පූර්ණ වතුරෙන් යට වෙලා තිබෙදී මේක ජාතික වීර්යය තමයි මේ. මේගොල්ලෝ තමයි මහන්සිුනේ 199ම 199 මේ ළමයි 4 දෙනෙක් ඉන්නවා මේ බ්‍රාන්ච් එකේ. ඒ 4 දෙනා 100,000ක් මහන්සිුනේ. ඉතින් මේ රැය වෙනකොට තීන්ත ගාලා නෑ මේක තමයි අර මේ වැටෙන්නේ නැතුව ෂණිකව නැගිටිනවා කියන්නේ ආයේ. දැන් අපේ රටට කියන්න තියෙන්නේ මේකම තමයි මේ මේකේ හරි මැනේජ්මන්ට් එකක් තිබ්බොත් එම හරියට කතා කරොත් අර ඉන්න මේ තාම බින්දුවක් අඩ ඉඳි නැතුව ඉන්නේ. හරිද? මේ වොෂ්රූම් එකකට පවා යන්න පුළුවන් වෙන්න අපි ගෙනල්ලා තියෙනවා. ඒකට හයිජීන් කියන්නේ ඒකයි. දැන් මේ වලවල් ඔක්කොම පිටලා තිබ්බ ඊයේ වෙනකොට මේ ඔක්කොම කොට දාලා මේ වට්ටමඩ නිකන් වතුර ආවා. මේ හරියට විතර වතුර ඇවිල්ලා තිබ්බා. මඩ සම්පූර්ණම ඇතුලේ. ඉතින් අද වෙනකොට මේකේ වතුර පාරක්වත් හොයාගන්න බැරි වෙන්න. ක්ලීන් එක ක්ලීන් එකද මේක ඇතුලේ ගලක්වත් වෙනවා නේද? නෑනේ. නෑ ආයේ කියන්නේ නැහැ. ඒ අර වීඩියෝ එකේ දැකපු ආසාවම ඒක නෑ අර දකින්න ආසයි ඒ කරමු ගේම ගහමු ගේම හොල් වල.